අයබෝන් සුබ දවසක්. ඉතින් මේ වෙනකොට අනුර කුමාරගේ මේ ආණ්ඩුව විශේෂයෙන්ම පත්වීමත් සමග බෞද්ධයන්ට දැවැන්ත විදියට කෙනෙහිලිකම් සිදු වෙනවා කියලා මේ සිදුවන සිදුවීම් අධ්‍යයනය තුළදී අපිට දැක බලා ගන්න පුළුවන්. මේ වෙනකොට අපි දැක්කා ත්‍රිකුණාමලයේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට යෑමේදී දැවැන්ත විදියට මේ ආණ්ඩුවේ හෙන්චයියන් සහ ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරුන් ඇවිල්ලා ඒකට විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඒ වගේම ලංකාවේ නොඑක් ප්‍රදේශවල වලදී සිදුවෙච්ච සිදුවීම් දාමය ඕගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. එතකොට මේ වෙනකොට නාවින්න බස් නැවතුම් පොලේ තිබෙන බුදු පිළිම වහන්සේටත් අරියාදු කිරීම සඳහා මේ ආණ්ඩුවේ ඉන්න හෙන්චයියෝ සූදානම් වෙනවා කියන එක අපිට සිද්ධීන් අධ්‍යයනය තුළදී දැක බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි දකිනවා මේ වෙනකොට මේ බස් රථ රියදුරෝ බස් හිමියන් බස් රථ ගෝලයන් සියලු දෙනා මේකට විරෝධතාවය ප්‍රකාශ කරනවා. එතකොට මෙතෙන්දී ඔවුන්ගේ කතාවලදී අපිට දැක බලා ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මාධ්‍යදී ධනාවරණය වෙච්ච විදියට දැක බලා ගන්න පුළුවන්. ඉහලින් ආපු පුද්ගලයෙක් කවුරු හරි කෙනෙක් ඉහලින් ආපු නියෝගයකට මේක මෙතනම මෙම ස්ථානෙම බුදු පිළිම වහන්සේ තැන්පත් කරලා තියෙන ස්ථානෙම මේ ගලිවල එහෙම නැත්නම් මේ අපද්‍රව්‍ය කැලිකසල අපද්‍රව්‍ය බැහැර කරන මේ වල මෙතෙන්ට නිර්මාණය කරන්න සූදානම් වුණා කියලා ඔවුන් කියන විදිහට මෙතන ඕන තරම් ඉඩ ප්‍රස්තාව තියෙන වෙනත් තැන්වල මේක ස්ථාපිත කරන්න. ඔවුන් කියන විදිහට මේ භූමිය වගුරු සහිත භූමියක්. එතකොට වගුරු බිම ගොඩ කරලා හදලා තියෙන. එතකොට අඩි 5කට වැඩිය කපන්න බෑ. මේක වැහි කාලෙදි හෝ වේවා නැත්නම් ඕව යන වෙලාවකදී මේක උතුරලා යන්න පුළුවන් මෙතනින් කියන එක ඔවුන් අනුමාන කරනවා, ඔවුන් ප්‍රකාශ කරනවා. එතකොට ඕගොල්ලෝ හිතලා බලන්න බෞද්ධයෙක් තමන්ගේ ආධ්‍යාත්මික සුවය ලබන්න ලැබෙන පරිසරය නිර්මාණය වෙන්නේ කොහොමද? කැලි කසල ගිහිල්ලා එතන ඒ රියදුරෝ ඔවුන් උදේට නමස්කාර කරලා යනවා කියනවා. එතෙන්ට ඔවුන් මලක් පහන පූජා කරලා යනවා කියනවා. එතෙන්ට එන බස් රථ මගින් ඒ ස්ථානෙට පඳුරු දාලා යනවා කියනවා. එතකොට මේ දේවල් අහිමි කරලා බෞද්ධයන්ගේ ඇදහිීමේ අයිතියට බාධාවක් වන විදියට මෙම ස්ථානයේ මේ ගලිවල නිර්මාණය කිරීමේ ප්‍රධානම අරමුණ බෞද්ධයන් සමග තියෙන අරියාදුවක්ද කියන එක අපිට මනාව පැහැදිලි වෙනවා. ඉතින් විශේෂයෙන්ම කියනවා දැන් මේ වෙනකොටත් තවම මෙම ස්ථානයේ මේ ගලිවල ඉවත් කරලා නැහැ. ඔයගොල්ලන්ට මේ රූපරාම වලදී හිම් බලා ගන්න පුළුවන්. ඒ බුදු පිළිමේ ආසන්නයේම හරියටම බුදු පිළිමේ ගාවම මේ ගලිවල නිර්මාණය කරලා තියෙන ආකාරය. ඉතින් මේක මෙතනින් වහාම ඉවත් නොකළහොත් අනිවාර්යයෙන්ම මේකට දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නවා. මොකද මේක ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයක්. ඉතින් සිංහල බෞද්ධයන්ගේ හිත රිදෙන ආකාරයට කටයුතු කරන්න නෙවෙයි මේ ආණ්ඩුවට 142ක් ඡන්දෙ දුන්නේ. ඒක නිසා ගෞරවයෙන් අනුර ජනාධිපතිවරයාට මතක් කරනවා මේක ඔබේ අවධානයට අරගෙන හරි මේ ඔබේ ආණ්ඩුවේ පිටපනින්න පට්ටියෙන් පිටපනින හරක් ටිකට හරියට පැහැදිලි කරලා දෙන්න මේක සිංහල බෞද්ධ රටක්. එහෙම නැති වුණොත් ඔබේ ජනාධිපතිකමත් ඔබට අහිමි වේවි. සිංහල බෞද්ධයන්ට කෙනෙහිලිකම් කරන්න ඇවිල්ලා මොකද එදා ඉඳලා සිංහල බෞද්ධයන්ට එරෙහිව සටන් කරන සියලුම දෙනාට එරෙහිව මේ රටේ පැවැත්මක් තිබුණේ නැහැ කියන එක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මොකද කාලිංගමාග සද්‍රවිඩයෝ චෝල පාණ්ඩ්‍ය කේරළ සියලුම දෙනා ආක්‍රමණය කරන්න හැදුවා. එල්ලාරලා ආක්‍රමණය කරන්න හැදුවා. ඊට පස්සේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ සිංහල බෞද්ධයව විනාශ කරන්න හැදුවා. හැබැයි සිංහල බෞද්ධයව විනාශ කරන්න බැරි වුණා. ඒක නිසා ගෞරවයෙන් මතක් කරනවා අනුර ජනාධිපතිතුමාට. මොකද ඔයා මොකක් වුණත් ජනාධිපතිනේ දැන් ලංකාවේ 142 ගත්ත වුණත් ජනාධිපති. ඉතින් ඒක නිසා ඔබතුමාගේ ජනාධිපතිකම ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය කරන වාතාවරණයට බාධා වෙන විදිහේ දේවල් කරගන්න එපා. මොකද ඕගොල්ලන්ගේ පෙර අතීතයේ එච්චර හොඳ නැහැ. මොකද ඕගොල්ලෝගේ කට්ටිය කිව්වේ ශ්‍රී මහා බෝධිය ගාව අඩියක් ගහන්න ඕනේ කියපු කට්ටිය ඕගොල්ලන්ගේ පාක්ෂිකව හිටියා. එතකොට ජේතවනාරාමයට කුණු පුරවන්න ඕනේ කියලා ඕගොල්ලන්ගේ සමන්මලී කිව්වා. පිළිම වන්දනාව ගෝත්‍රිකයි කියලා කිව්වා ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ කට්ටිය. එතකොට බෝගහ කියන්නේ කිසිම වැඩකට නැති ගහක් කියලා කිව්වා ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ කට්ටිය. එතකොට මේ කට්ටියත් නියෝජනය කරන ආණ්ඩුවේ ඉන්නකොට බෞද්ධ හැටියට අපිට කුකුසක් මතුවෙනවා. මේ ඕගොල්ලෝ කරන්නේ බෞද්ධ අපිව සංහාර කරන්න. එහෙම නැත්නම් බෞද්ධ අපිව මේ සිංහල බෞද්ධ රාජ්‍යයෙන් ඉවත් කරන්න හදන පිඹුරුපත් සකස් කිරීමක්ද කියන එක අපිට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඒක නිසා එවැනි ප්‍රශ්නාර්ථ බෞද්ධයන්ගේ මනසට නැගෙන්න ඉඩ දෙන්න එපා. වහාම මේ නාවින්න බස් නැවතුම් පොළ අසල තියෙන මේ බුදු පිළිම වහන්සේ අසල නිර්මාණය කරන්න යන ගලිවල එහෙම නැත්නම් කුණුවල නැත්නම් මේ අපද්‍රව්‍ය බැහැර කරන වල වහාම ඉවත් කරන්න. එහෙම නොකළොත් ජනාධිපතිතුමනි මේ වෙනුවෙන් දැවැන්ත ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් සියලු දෙනාම සූදානමින් ඉන්නවා කියන එක ඔබතුමාට විශේෂයෙන්ම කියනවා. මේකට අවශ්‍ය කටයුතු නොකළොත් අනිවාර්යයෙන්ම අපි අපිට කරන්න පුළුවන් දේවල් කරනවා කියන එක විශේෂයෙන්ම ජනාධිපති සහෝදරයාට මතක් කර සිටිනවා. ගෞරවයෙන් කියන එක විශේෂයෙන්ම මතක් කරනවා. ස්තුතියි.